අන්දයක් වගේ ජීවිතේ මාගේ වේදනා පාවිලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේයන්නම් සීනමයින්කෝ. Hello everyone, good morning. Welcome back to Sonali Hansani YouTube channel. ඉතින් අද මම මේ vlog එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ after school vlog එකක්. මම අද පාන්දර 4:00ට නැගිටලා 5:00 වෙනකම් පැයක් පාඩම් කළා. දැන් ඉතින් පාඩම් කළා මගේ පොත් බෑග් එක හදාගන්න තමයි හදන්නේ. උදේ නම් ඉතින් මං ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද ළමයි ඉතින් මට vlog එකත් රෙකෝඩ් කරන්න තමයි ලෑස්ති වෙන්න අමාරුයි. හැමදාම වගේ පරක්කු වෙනවා. ඉතින් මේ දැන් මම ඔයාලට පෙන්නුවේ මම මේ දවස්වල කියවන ස්ටෝරි බුක් එක. ඉතින් දැන් මම වොෂ් එකක් දාගෙන ආවා. අපි ඉක්මනටම ලෑස්ති වෙලා හම්බෙමු. තාම ඉතින් මම ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. අද මම ටිකක් කලින් ලෑස්ති වෙන්න ගත්තා. මොකද මම vlog එකකුත් රෙකෝඩ් කරන ගමන් අද ලෑස්ති වෙන නිසා ඉක්මනට ඉතින් ලෑස්ති වෙන්න ගත්තා. ඒත් මට මේ වීඩියෝස් කීපය විතරයි උදේ ගන්න පුළුවන් වුණේ. මොකද මම vlog එකත් රෙකෝඩ් කරන ගමන් ලෑස්ති වෙච්ච නිසා මට ඉතින් ටිකක් පරක්කු වුණා. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. හායි ළමයි, කොහොමද ඉතින්? දැන් වෙලාව හවස 3යි. මම දැන් තමයි ගෙදර ආවේ. අද බස් අඩුයි. මොකද දැන් මේ තෙල් ප්‍රශ්නයක් තියෙන නිසා අද බස් අඩුයි. මම ඉතින් ගෙදර එන්නේ පොදු ප්‍රවාහනේනේ. ඉතින් අද බස් අඩුයි. දැන් තමයි ගෙදර ආවේ. දැන් කොහෙද දැන් විනාඩි 5-6ක් විතර වෙනවා. මට දැන් තමයි වීඩියෝ එක ගන්න මතක් වුණේ. ඉතින් දැන් අපි ඇඳුම් මාරු කරලා වොෂ් එකක් දාලා හම්බෙමු. ඊට කලින් හරිම රස්නෙයි. ඉතින් ගෙදර අයිස්ක්‍රීම් වගේක් තිබුණා. අපි කාලා ඉමු. හැන්දක් කරන් ඉන්න. Yang boleh ada ice cream lagi more. දැන් ඉතින් මම වොෂ් එකක් එහෙම දාලා දවල්ට කන්න තමයි හදන්නේ. මම දවල්ට කාලා එහෙම ඉවර වෙලා හොඳ නැප් එකක් ගත්තා. පැය 2ක විතර. උදේ ඉඳන්ම එක දිගටම මහන්සි වෙලා නිසා ස්ට්‍රෙස් වැඩි. මේ දවස්වල මට ඉස්කෝලේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ දවස්වල එක දිගටම පාඩම් කරනවා. උදේ ඉඳන්ම මහන්සි වෙලා ස්ට්‍රෙස් වැඩි වුණාම පාඩම් කළාට පාඩම් කරන කිසිම දෙයක් ඔළුවට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා චුට්ටක් පැය දෙකක් විතර නිදාගෙන රීෆ්‍රෙෂ් වෙලා දැන් මම මගේ ස්ටඩීස් ටික පටන් ගන්න තමයි හදන්නේ. නිදාගෙන නැගිට ගමන් ඒ පිටින්ම වැඩ කරන්නේ නැතුව චුට්ටක් නැගිටලා මූණ චුට්ටක් සෝදගෙන රීෆ්‍රෙෂ් වෙලා වැඩේ පටන් ගත්තාම ඒක කරන්න ආස හිතෙනවා. ඉතින් මට එක්සෑම් වල එක සබ්ජෙක්ට් එකක් දැන් තියලා ඉවරයි. තව සබ්ජෙක්ට්ස් 3යි තියෙන්නේ මේන් සබ්ජෙක්ට්. ඊට අමතරව තව සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. ඉතින් දැන් මම මේ තියෙන අනිත් මේන් සබ්ජෙක්ට් එක පාඩම් කරන ගමන් තමයි ඉඳී. ඒ ටිකත් මම ඉවර වෙලා මම ඒ පාඩම් කරපු කොටස් ටිකෙන් ඒවි කියලා හිතෙන ප්‍රශ්න ටිකකට උත්තර ලියන්න තමයි දැන් හදන්නේ. ඉතින් ගොඩාක් යාළුවෝ මගෙන් ඉල්ලපු vlog එකක් තමයි මේ after school vlog එක. මම කලිනුත් මේ වගේ after school vlog එකක් ඔයාලත් එක්ක share කරගත්තා. ඒත් ළමයි ඒක edit එකේ ප්‍රශ්නයක් නිසා copyright වැදුනා. ඉතින් ඒ නිසා මට vlog එක අයින් කරන්න සිද්ධ වුණා. ඉතින් මම ඔන්න ඉක්මනටම ආයෙමත් ඔයාලට බලන්න after school vlog එකත් අරගෙන ආවා. ඒත් ඉක්මනට කිව්වට
ඉක්මනටමත් නෙවෙයි. ඔයාලා ගොඩාක් දෙනෙක් මට කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් සෝරි මට ඒක අරන් එන්න පරක්කු වුණාට ටයිම් එකත් හදාගෙන ඔන්න මං කොහොම හරි ඔයාලා වෙනුවෙන් ආෆ්ටර් ස්කූල් බ්ලොග් එක අරගෙන ආවා. ඉතින් මට ඒ කමෙන්ට්ස් දාපු අය මේ බ්ලොග් එක බලනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ඉතින් මං උදේ ඉඳන්ම එක දිගටම මහන්සි වෙච්ච නිසා මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුංචි වැඩක් ගන්න තමයි හදන්නේ. ඒ තමයි ඉතින් පොතක් කියවන එක. ඇත්තටම උදේ ඉඳන්ම ටිකක් වැඩිපුර මහන්සි වුණාම මේ වගේ පුංචි ටිප්ස් වලින් අපිට පුළුවන් අපේ මයින්ඩ් එක පුදුම විදියට රිලැක්ස් කරගන්න. ඉතින් මම මගේ ස්ටඩීස් කරනකොට මොනවද කරන ටිප්ස් කියලා දැනගන්න. ඒ කියන්නේ ආසාවෙන් ස්ටඩීස් වැඩ කරන්න මම යූස් කරන ටිප්ස් මොනවද කියලා ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලා ඒකත් කමෙන්ට් කරන්න. මම ඉතින් මේ වගේ බ්ලොග් එකකුත් ඔයාලට ඉස්සරහට ෂෙයා කරගන්න. හතර කේන්දරේ පාළුයි කියලා නුඹ ළඟදී දැනුනේ. ඉතින් මම මගේ බ්ලොග් එක අදට මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලට මගෙන් ඔයාලා බලන්න කැමති තවත් වීඩියෝස් මොනවද තියෙන්නේ කියලාත් මේ බ්ලොග් එක යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ බ්ලොග්ස් හැම එකක්ම මම පුළුවන් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් so stay tuned guys. Don't forget to like, comment and subscribe. Bye.